ඔබ දන්නවාද ලෝකයේ සිදුවන මරණ වලින් 70%කට වඩා සිදුවෙන්නේ බෝ නොවන රෝග නිසා කියලා. ඒ කියන්නේ දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ හෘදයාබාධ වැනි රෝග වලින්. නමුත් මේ හැම රෝගයකටම බලපාන සැබෑ මූලය අපි තවම හඳුනාගෙන නැහැ. සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේදී බොහෝ විට සිදුවෙන්නේ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීම. නමුත් ලයිෆ් ස්ටයිල් මෙඩිසින් හෙවත් ජීවන රටා වෛද්‍ය විද්‍යාව මගින් කරන්නේ රෝගය ඇතිවීමට බලපාන මූලික හේතුව හඳුනාගෙන එය නිවැරදි කිරීම. හරියට ගහක අතුපතර පරවන විට අතුවලට බෙහෙත් ගාල්වනවා වෙනුවට ගසෙහි මුලට ප්‍රතිකාර කරනවා වගේ දෙයක්. නැත්නම් සරලවම ගත්තොත් අපි ටැප් එකක් කරලා බිමට වැටෙන වතුර පිහදානවා. ඒ වුණාට අපි ටැප් එක වහන්නේ නැහැ. මෙන්න මේ ටැප් එක වහන විද්‍යාව තමයි ලයිෆ් ස්ටයිල් මෙඩිසින් කියලා කියන්නේ. මෙහිදී අපි කරුණු 6ක් ගැන අවධානය යොමු කරනවා. පළවෙනි එක අපි ගන්න ආහාර. දෙවෙනි එක අපේ ශාරීරික ක්‍රියාශීලී භාවය. තුන්වෙනි එක මානසික ආතතිය පාලනය කිරීම. හතරවෙනි එක ලැබෙන නින්දේ ගුණාත්මක භාවය. පස්වෙනි එක යහපත් සමාජීය සමදතා. හයවෙනි එක අහිතකර ඇබ්බැහිවීම් පාලනය කිරීම. ඉතින් මේ වීඩියෝ මාලාව හරහා මම ඔබට කියා දෙන්නේ බෙහෙත් පෙත්තකට පමණක් සීමා නොවි ඔබේ ජීවන රටාව වෙනස් කිරීමෙන් නිරෝගීව ඉන්නේ කොහොමද කියලා. මීළඟ වීඩියෝවෙන් අපි කතා කරමු ආහාරය බෙහෙතක් කරගන්නේ කොහොමද කියලා. දිගටම රැඳී ඉන්න.